මම යකෝ TikTok එකේ හිඟා කාලා. TikTok එකේ හිඟන්න කියනවනේ උඹලා. යකෝ මම BMW එක ගන්න TikTok හිඟා කාලා. මේ පමුරෙන්න තියෙන්නේ ගලප්පත්ති කාර් සේල් එක. හරිද? මේ BMW ගන්න මේ මහත්තයෙක් ගන්නේ. ඔව්. මහත්තයා හරි සන්තෝෂයි. අනේ වේනවා BMW එකෝ. මේ හරි සන්තෝෂයි කියන්නේ. මේ ඕගොල්ලෝ මේ මාතරින් එනකොට පමුරෙන්නට ඇවිල්ලා ගලප්පත්ති කාර් සේල් එකට එන්න. මේ සාධාරණ මිලට ගන්න පුළුවන්. බ්‍රෑන්ඩ් නිව් වාහන. හරිද? මේ වාහන උවමාරු කරනවා. විකුණනේව ගන්නවා. හරිද? මේ බ්‍රෑන්ඩ් නිව් වාහනක් තියෙනවා උදේ. ඉතින් ඕගොල්ලන්ට ෆිනෑන්ස් එකක් දාලා ලීසින්ස් එකක් දාලා ගන්න පුළුවන් උදේ. මේ බලපන් අතුලත් හම්බුණා. මේනවනේ සල්ලි දීලා ගන්න උදේ ගන්න නෙවෙයි හරිද? මේ බලපන් හරිද? දැන් මම යනවා. මේ ඇත්තටම හරි සන්තෝෂයි මාත්‍ර මේ වාහනේ මට ගන්න ලැබිච්ච මම දැන් එනෝගෙන යන්නේ හරිද? මේ උඹලා එක එකක් ආවුනොත් යට කරන් යන්නේ. හරිද? මම කෝටිපතියෙක් යකෝ. මිලියන පතියට වැඩිය කෝටිපතියෙක්. මට මුළු ලංකාවම සල්ලි වලට ගන්න පුළුවන්. මම මේ BMW එක ගත්තේ TikTok ඉංගා කාලා. පින්නනෑකු මට බයි නෑ හැමදාම බැන ඉන්න ඉංගන්නවා වගේ ඉංගන්න කියලා බලපන් ඉංගන්නවා BMW එකක් ලෝ ගත්තේ තොපිලට ඒ වාසනාව නෑ තොපිලත් ඉංගා කාලා හරියාකාර වාහනයක් ගනි උඹලට BMW එකක් බැර පුෂ් සයිකලයක් ගන්න මම BMW කියන්නේ උඹලා පුෂ් සයිකලේ කියනවා